දැන් පුතේ මේ ගැටලු දිහා බලන්න හැමෝම ආරෝහණ ක්‍රමයට සකස් කරන්න. මොකන්ද අපි ආරෝහණ ක්‍රමය කියලා කියන්නේ? නැගගෙන යන පිළිවෙල. එහෙම නැගගෙන යන්න නම් අපි පටන් ගන්න ඕන කුඩාම තැනකින්. අපි බලමු මෙම සංඛ්‍යා හතරෙන් කුඩාම සංඛ්‍යාව මොකක්ද කියලා. දැන් මේ දශම තිතට ඉස්සරහින් තියෙන හැම සංඛ්‍යාවක්ම පූර්ණ සංඛ්‍යාවක්. ඒත් අපි බලමු තිතට ඉස්සරහින් පූර්ණ සංඛ්‍යාව මෙන්න මෙතන තියෙනවා. 1.1. එතකොට මේක තමයි විශාලම සංඛ්‍යාව වෙන්නේ. ඉතිරි තුනෙන් අපි බලමු කුඩාම කොකද? කුඩාම පුතාලා හැමෝම දන්නවා 0.2. ඊට වඩා චුට්ටක් ටිකක් විශාලයි 0.5. ඊට වඩා ටිකක් විශාලයි 0.8. ඊට වඩා විශාලයි 1.1. එහෙනම් මෙන්න මේක තමයි පිළිතුර. විශාලම සංඛ්‍යාව තමයි 1.1. ඒතර පිළිතුර තමයි 0.2, 0.5, 0.8, 1.1.